බුදුරජාණන් වහන්සේ වදාලා පින් පෙර පින් නැති අයට මේ කාරණා පහ හරියම දුර්ලභයි කිව්වා. ලැබෙනවා අඩුයි කිව්වා. පින් තියෙන අයට පහසුවෙන් ලැබෙනවා කිව්වා කාන්තාවන්ට. මෙන්න මේ කාරණා පහ. පළවෙනි එක තමයි හොඳ පවුලක ඉපදෙනවා කියන එක කෙල්ලෙකුට ලැබෙන්නේ පෙර පිනකින්. හොඳ පවුලක ඉපදිලා හොඳ පවුලකට කසාද බඳින්න පුළුවන් වෙන්නේ පෙර පිනකින්. හොඳ පවුලකට කසාද බැඳලා හොඳ පුත්‍ර සම්පත්තියක් ලැබෙන්නේ පෙර පිනකින් කිව්වා. තමන්ගේ ස්වාමියා වෙන ගෑනු කරා යන්නේ නැතුව ඉන්නේ බිරිඳගේ සංසාරේ කරපු පින්බලයට කිව්වා. ඊට පස්සේ ස්වාමියා තමන්ට අධිපතිව කියන්නේ තමන් අධිපතිව ස්වාමියා යටත් වෙනවා නම් ගෙදරක. බිරිඳට යටත් වෙනවා නම් ස්වාමියා බිරිඳ සංසාරේ පින් කළ නිසායි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා.